එක මිනිස්සෙක් කෑවා මහත්තයා උඩට එන්න මේ ඔන්න තව රැල්ලක් එනවා කියලා. වනනකොට කළු ගුලිය වගේ අඩි 8ක් විතර වගේ උඩින් ආවා. උඩින් ආපු ගමන් මම කරපු දේ ටක් ගාලා මම කෝච්චියේ ඉන්න මම පොඩි දුවට මාස අවුරුද්දක් මාස එකමාරයි පොඩි දුව වඩාගෙන නෝනට ඔක්කොම විදු වහගත්තා. වහගත්ත නෝන අර රැල්ල ඇවිල්ලා පාට වැදුනා කෝච්චියේ වැදිලා එහෙම ගිනි පෙට්ටි පාවෙනවා වගේ ගහගෙන ගියා. මගේ පැත්ත උඩට ආව නෝනලා පැත්තේ යට ගියා. ඊට මම දුව දැම්ම අර කෝච්චියේ ට්‍රැක් එක අල්ලගෙන හිටියේ. පස්සේ ඉතින් ඒ මිනිස්සු දැන් විවිධ ආකාරයෙන් ඉඳලා කෑ ගහලා මොකක් නැහැ කියලා එක ජනේලයක් තියුණේ. ඒ ජනේලෙන් මාව ඉදිරියටම දුව ඇතරින්. ඒ ජනේලෙන් ඇරලා තියුණේ. ඊට මමත් ඒ ජනේලෙන් ඉස්සලා මම එහෙම ගහගෙන ගියා. බටකොළ හොස්පිටල් එකට ගියාට පස්සේ දැන් මිනිස්සු ඔක්කොම ගෙනත් දානවා ඉච්ච අය. සමුමුයි. හොයාගන්න වෙනවා හොයාගන්න බැහැ. පස්සේ මගේ ලොකු අයියා දුව අවුරුදු 7යි. එයාගේ පොඩි එක තිබුණා. අර කෝච්චියෙන් ගෙනත් දාන. ඒ අට්ටියකුදී මිදිමිනාරේ එහෙම ඉක්ම වල දානවා කියන. මම ගෙදරටවත් තාම දැනුම් දෙන්න කවුරක් නැහැ නේ. මහ ගෙදරටවත් තාම. පස්සේ ගණේමුල කැම්ප් එකකින් ඇවිල්ලා 29 වෙනිදා ගිහිල්ලා එතනට කෝච්චිය ගාට ගිහිල්ලා ඔක්කොම හෙව්වා. ඔයා ගන්න ඒ බැරි වුණා. මම කිව්වා මෙන්න මේ පෙට්ටිය තමයි ආවේ. මේ දුවගේ මේ කිරි බොන බෝතල් ඒ ඔක්කොම පෙට්ටියේ නුනේ. ඊට පස්සේ ඒ පෙට්ටිය දිහා බලාගෙන මං කිලෝමීටරයක් විතර වගේ පල්ලෙහාට යන්න ඕන කියලා. ඊට පස්සේ යනකොට තමයි කැම්ප් එකේ කට්ටිය හොලෙන්නේ. අපේ නෝනා එතකොට වැටක හේතු වෙලා හිටියේ. ඔළුව බිම අකුල් දෙක උඩ. එතන මෙහා පැත්තේ ලොකු පුතායි පොඩි පුතායි අයියගේ දුවයි ලොකු දුවයි. මේ පොඩි දුව නම් හොයාගන්න බෑ අද වෙනකෝ. අර කට්ටිය එකට බඳාගෙන මේ වැල්ලේ යට ගිහින්. නෑ ලැබෙන්නේ කියලා හොපාතන මගේ ළමයි දින් දෙලා ඉන්නේ. වර්ෂ 2004 දෙසැම්බර් මාසයේ 6 වෙනිදා මීට වසර 22කට ආසන්න කාලසීමාවක් අඳුරු සෙවණැලි මුළු ලංකාව පුරාම ගියපු දවසක්. සුනාමි හිතට නුගුරු වචනයක්. ජීවිතේ පළවෙනි වතාවට අපි අහපු වචනයක්. සුනාමි ජීවිත දසදහසක් කරගයි. මේ විශේෂ අනාවරණයක් අද සූදානම්. විරෝධ රණවිරුතුගේ මුඩු පවුලව ඇස් අනාර්ධව අයිබෝඩුවන. කමන්න රේජ්වේගේ අරුණත් ශාන්ත මහත්මාවල හෙන්නගැන සූදාරතින්. අයිබෝලම් අයිබෝන් 2007 දෙසැම්බර් 26 වෙනිදා පැරෑන්විය දුම්රිය ස්ථානයේ මේ අවාස්තනාවන්ත සිදුවෙන්. කොළඹින් දකුණට යන කෝච්චියට ගොඩ ඒ සිදුවීමක මුල සිට අගම නිකම් දැක්කන්නේ. අපි අඟුයි දවස් ගැන තමයි. මම දැන් සුනාමියට පෙර ඉස්සෙල්ලම දවස් 5කට මම ඉස්සෙල්ලා කොළඹ මගේ ලොකු පුතාට ශිෂ්‍යත්වයක් හමුණා ගණේමුලේ දාම්දා කඳුරේ කැම්ප් එකේ. ඒ ශිෂ්‍යත්වය ලබා ගන්න තමයි අපේ මුළු පවුලම ගියේ. ඒ කියන්නේ ලොකු පුතායි දෙවෙනි පුතා මගේ නෝනා බිරිඳයි මේ මගේ සහෝදරයගේ අයියගේ ළමයි දෙන්නේ. මොකද ශිෂ්‍යත්වය? පුතාට මේ හැම මාස්පතාම ශිෂ්‍යත්වයක් හමුණා මේ ලොකු පුතාට. කමාන්ඩර් එකේ. එයා ඉතින් ඒ ශිෂ්‍යත්වයේ අවුරුදු 5 යනකම් ශිෂ්‍යත්වය ලබා දෙනවා. ඒක ලබා ගන්න තමයි ගියේ. ලබා ගන්න. ඉතින් බබාලයි නෝනලයි පොඩි නාඩු නිකේතනයකට එක්ක මේ සතුටු වෙන්න ගියේ. ඒ ගිහිල්ලා ශිෂ්‍යත්වය ලබාගෙන මගේ යාළුවෙක් ඉන්නවා කඩවත මගේ බැජ් එකේ දැන් තේම්. ඊට පස්සේ ගෙදර ගිහින් නවත්තන් පාසල් වල දවස් දෙකක් විතර එහෙ නතර වෙලා තමයි ආවේ. ඊට පහුවදා දවස් දෙකක් අතර වෙලා ආවට පස්සේ ඊට පස්සේ ආව මගේ තව බැජ් එකේ පිළියන්න සමන්තගේ. මම සමන්තලයා ගෙදරත් දවසක් හිටියේ. දවසක් ඉඳලා ඊට පස්සේ මගේ අයියගේ ලොකු දුව වැඩ කරන්නේ කෑගල්ලේ උසාවියේ. එයත් මේ ආවා නංගිත් එක්ක
මේ බාප්පා කවදද යන්නේ හෙට යනවා නම් අපේ නංගිත් එක්ක කරගෙන යන්න. ඊට පහුවෙලා අර පිළියන්දලා ගෙදර මගේ යාළුවලා ගෙදර ඉන්නවා. ඉතින් මට ඉතින් අපි දෙන්න ඉතින් ඉදාර පොඩි ඩ්‍රින්ක් එකක් දාලා හිතාගත්තේ. හිතාගෙන ඉතින් ඔය සුනාමිය එන එක දන්නේ නැහැ. ඉතින් බබාලට හෙන ආසාවක් ඇති වුණා මේ කෝච්චිය යන්න. මුහුදේ පේන්නේ. ඊට පස්සේ මම බස්ට ගියා නැතුව මේ කට්ටිය එක්ක යන කෝච්චියේ. කෝච්චියේ ඉතින් යාළුවෝ ඇවිල්ලා බස් ස්ටෑන්ඩ් එකට ගෙනත් දාලා අපි ආවා. එහෙම කෝච්චිය 7:10 කෝච්චිය. ඒ කෝච්චිය එනකොට තමයි දැන් ඔහම බහුවලා අම්බලන්ගොඩ හරියදී කොහොම හරි කෝච්චිය නතර කරා ස්ටේෂන් එකේ. ඒත් ටික වෙලාවක් පාරක් වුණා. ඊට පස්සේ ආවා හික්කඩුවේ හැරෑන. කොහොම ඉන්න අතරතුරේ අඳුරු ස්වභාවයක් වගේ තිබුණා. අපි කෝච්චිය නතර කරාට පස්සේ අපි බැලුවා මොකද මේ නතර වුනේ කියලා. ඉතින් විනාඩි 20ක් විතර වගේ කෝච්චිය තිබුණා එහෙම. ඉතින් අපි ඒක ගණන් ගත්තේ නැහැ. පස්සේ මම එබිල බලනකොට මිනිස්සු ටිකක් කෑ ගැහුවා රේල් පාර දිගේ කෝච්චිය සෙනගෙනවා රේල් පාර දිගේ. ඊපස්සේ අපි බලාගෙන කෝච්චිය ටික දුරක් පිටිපස්සට රිවර්ස් කරා. රිවර්ස් කරලා අපි බලාගෙන ඉන්නකොට එක පාරටම කරාගෙන රැල්ලක මුහුද. ඊට පස්සේ අර අපි හිතුවා අපිටත් ඉතින් එක පාරටම ස්වභාවය මේකක් කැළඹුණා අපි හිතා ගන්න බැරි වුණා. පස්සේ කොහොම හරි පිටිපස්සේ තිබුණු කෝච්චි දුම්රිය පෙට්ටි 4ක්ද 5ක්ද ගහගෙන ගියා එහෙම. දැන් අපේ පෙට්ටියයි එන්ජින් එකයි විතර ඉතුරු වෙලා තිබුණා. කොහොම හරි ඉතින් අපි කෑ ගහගෙන ඉතින් ළමයි කෑ ගැහුවා හරි. ඉතින් මටත් හිතා ගන්න බැරි වුණා මොකද්ද කරගන්නේ කියලා. පස්සේ මේ එහෙම අතරතුරේදී මම කලබලයටපත් වුණා එකපාරට. මගේ ළමයි හොයා ගන්න ඕන කියලා මේ ළමයි ගාවට ගිහිල්ලා බය වෙන්න එපා කියලා. නෝනට කියලා බය වෙන්න එපා. අපි ඉන්නෝනේ තාම අපි ඉවේරිලා. ඉතින් කලබල වෙන්න එපා කියලා ඊට පස්සේ මම කරපු දේ දුම්රියේ අල්ලයට වැස්සා. කියන්නේ අපිට බේරෙන්න උපක්‍රමයක් බලන්න මම පොට්ටින් විවඩ වැස්සා. එහෙනම් එතකොට මගේ කරගාට වගේ වතුර තිබුණේ. ඒ හරිය තියෙනවා මේ මිනිස්සු කෑ ගැහුවා හිරිකල් එහෙම වලවල් තියෙනවා. ඒවට යන්න බහින්න එපා. පස්සේ ඔහම විනාඩි 10ක් 20ක් විතර වගේ ඉන්නකොට අපි එතන හිටියා විනාඩි 20ක් 30ක් විතර වගේ. පස්සේ එක මිනිහෙක් කෑ ගැහුවා මහත්තයා උඩට එන්න මේ ඔන්න තව රැල්ලක් එනවා කියලා. බලනකොට කළු ගුලිය වගේ අඩි 8ක් විතර වගේ උඩින් ආවා. උඩින් ආපු ගමන් මම කරපු දේ ටක් ගාලා මම කෝච්චියේ ඉල්ල මම මගේ පොඩි දුවට මාස අවුරුද්ද මාස එකමාරයි පොඩි දුව වඩාගෙන නෝනට ඔක්කොම ඉදිරි වහගත්තා. වහගත්ත ගමන් අර රැල්ල ඇවිල්ලා එකපාරට වැදුනා කෝච්චිය. කෝච්චිය වැදිලා එහෙම ගිනි පෙට්ටි පාවෙනවා වගේ ගහගෙන ගියා. මගේ පැත්ත උඩට ආව නෝනලා පැත්තේ යට ගියා. ඊට මම දුව දැම්මා අර කෝච්චිය රැක් එකට අල්ලගෙන හිටියේ. පස්සේ ඉතින් ඒ මිනිස්සු දැන් විවිධාකාර විදිහට කෑ ගහලා මොකක් නැහැ. ඒක ජනේලයක් තිබුණේ. ඒ ජනේලෙන් මාව විසිතුන දුව හැතැරිලා. ඉතින් ජනේලෙන් ඇරලා තිබුණේ. ඊට පස්සේ මමත් ඒ ජනේලෙන් විසිකලා මම එහෙම ගහගෙන ගියා. ගහගෙන යනකොට බෝයාවක් වුණා. ඒ බෝයාව එල්ලිලා මං ඕනකක් වෙන්නේ කියලා ගියා යන්න. ඊළඟ ලොකු ගහක් වුණේ ගහ බලාගත්තා. ටික වෙලා කරන ඒකේ ඉන්න බෑ. ඊට පස්සේ එහෙම ගහගෙන ගියා. කොහොම හරි කිලෝමීටර් කමාරක් විතර වගේ ගොඩබිම පැත්තට ගහගෙන ගියා. රැල්ල යන්නේ පැත්තට. ඉතින් මන්ට හිතාගෙන ඊට පස්සේ මිනිස්සු වගේක් නැගලා හිටියේ ගේක. මං ඒ ගෙට නැග්ගා. ඒ ගෙට නගිනවා මම කෑ ගැහුවා ගේ බර වැඩ වෙන්නේ නැහැ නගින්න බෑ. මම ඉතින් නැග්ගා. නැගලා ඉතින් මිනිස්සු කෑ ගහලා බේරගන්නේ ගේරගන්නේ. ඉතින් එතකොට අනික මුහුද වගේ ගොඩබිම. ඊට පස්සේ ඒ වහල උඩට වෙලා හිටියේ අවස 3:04 විතර වගේ වෙනකම්. පස්සේ මේ වතුර ටිකක් සාමාන්‍ය දනිස් මට්ටමට වගේ බහැලා දෙනවා. ඊට පස්සේ මම බහැලා මේ ගියා. මම හොයාගන්න බෑ. ඒක මොකක්ද කරගන්නද කියලා හිතා ගන්න බෑ මට. කොහොම හරි
දැන් අපේ ගණේ මුල්ලේ කැම්ප් එකේ වැඩ කරපු මගේ මිත්‍රයෙක් හිටියා. අපේ කමාන්ඩර් කෙනෙක් රේෂන් කියලා. ඉතින් එයා ඉන්නේ ওই බටපොළ පැත්තේ මීටියාගොඩ පැත්තේ. ඉතින් කොහොම හරි දැන් අපි ඒ ගෙවල් වල පන්සල් වල මිනිස්සු රැක්කලා ඉන්නකොට මම ගියා ඉතින් පන්සල් වල කාලාවල් හොයන්න. අපේ ළමයින් කවුරු හරි බේරගෙන ඉන්නද කියලා. එහෙමත් හොයාගන්න බැරි වුණා. ඒ ඉතින් හාම්පෙන් වගේ අර මගේ හිතවත් මිත්‍රයා හම්බුණා. දැන් එයාට විස්තරය කිව්වට පස්සේ මේ එයා කොහොම හරි එයත් ගියා බලන්න. බලනකොට ආපු දැන් හවස් වරුවේ 5 මාරට විතර. ඒක කෝච්චි පෙට්ටි දෙක තුනක් තියෙනවා. හොයාගෙන මිනිස්සු ඊට ආපු කලබලයටපත් වෙලා ආපු ළඟට එනකොට ආපු සුනාමියක් එනවා කියලා මිනිස්සු බය කරලා ආපු දුවනවා. ඉතින් අපි දැන් මමත් ගියේ මමත් ඉතින් දුවගෙන ආපු පතරනා. ඇවිල්ලා දා රෑ එහෙම ගත වුණා. ඊට පස්සේ පහුවදා උදේ අර යාළුවලා ගෙදර හිටියේ වටපොළ. ඊට පස්සේ මෙයා කොහොම හරි ගණේ ඉඳන් අකල්පොලට දැනුම් දීලා තිබුණා. මම ඉතින් කමාන්ඩර් එකේ කියන වැසී කියන වගේ නික්නේම් එක. වැසීට මෙහෙම කරදරයක් වෙලයි කොහොම හරි අපේ CEO එකේ මේජර් ප්‍රදීප් සිල්වා ඉඳන්සල දැන් ජෙන්ඩර් ඉස්ලාම ගිහින් ඉන්නේ. එයාට දැනුම් දුන්නා එන්නේ මෙහෙම වැසීට කරදරයක්. එයා ඊට පස්සේ ගණේ කැම්ප් එකේ ප්ලටෝන් එක ඒවල තිබුණා මේ දෙතිය කරන්නත් එක්ක. ඊට පහුවදා ඉරිදා දවස් දෙක තුනක් හෙව්වා. හොයාගන්න බැරි වුණා. කොහොම හරි 28 වෙනිදා බටපොළ හොස්පිටල් එකට ගියාට පස්සේ දැන් මිනිස්සු ඔක්කොම ගෙනත් දානවා මැරිච්ච අය. සමුමුවි. ඒක හොයාගන්න වෙනවා හොයාගන්න බැහැ. පස්සේ මගේ ලොකු අයියා දුව අවුරුදු 7යි. ඉතින් එයාගේ බොඩි එක තිබුණා. අර කෝච්චියෙන් ගෙනත් දාන. ඒ හට්ටියගේ මිදිමිලාරේ එහෙම ඉක්ම වල දානවා කියලා. දැන් ගෙදරටවත් තාම දැනුම් දෙන්න කවුරක්වත් නැහැ නේ. ඉතින් මහ ගෙදරටවත් තාම පස්සේ ගණේමුල්ල කැම්ප් එකකින් ඇවිල්ලා 29 වෙනිදා ගිහිල්ලා එතනට කෝච්චිය ගාට ගිහිල්ලා ඔක්කොම හෙව්වා. හොයාගන්න ඒ බැරි වුණා. මම කිව්වා මෙන්න මේ පෙට්ටිය තමයි ආවේ. මේ දුවගේ කිරි බොන බෝතල් ඒ ඔක්කොම පෙට්ටියේ තිබුණා. ඊට පස්සේ ඒ පෙට්ටිය දිහා බලාගෙන මං කිව්වා කිලෝමීටරයක් විතර වගේ පල්ලෙහාට යන්න ඕන කියලා. ඊට පස්සේ යනකොට තමයි කැම්ප් එකේ කට්ටිය වලුවේ අපේ නෝනා එතකොට වැටක හේතු වෙලා හිටියේ. ඔළුව බිම කකුල් දෙක උඩ. එතන මෙහාට ලොකු පුතායි පොඩි පුතායි අයියගේ දුවයි ලොකු දුවයි. මේ පොඩි දූ නම් හොයාගන්න බෑ අද වෙනකල්. අර කට්ටිය එකට බඳාගෙන මේ වැල්ලේ යට හිටියේ. වැලි යට. ඒක හාරලා තමයි මේ ඊට බොඩි ස්ටික් එක ගත්තා. අරගෙන කිමෝනවා දිවිලා. හැමවල් එහෙම ගැලවෙනවා. මට ඉතින් හිතාගෙන බෑ මොකද උනේ කියලා කවා. එතනම ඊට පස්සේ අර දෙංගි මේ දෙතිල කරානේ සාරිය. අරුන්සන්ට ගෙනිහිල්ල වල පළක් නැහැ. අපි සමුන්ගේ වලේව හිම වල දානවා. මමත් ඒකන හා කිය. එහෙම ආව ඉතින්. ඇවිල්ලා පව් එක රායට ආමරය ඇවිල්ලා. මගේ නෝනා මාතර පොලිසි මුණ ස්ථාන වැඩ කරේ SSP ඔෆිස් එකේ නිලුම් කියන. එතකොට මම පොලිසියට ගිහලා දැනුවත් කරා. නෝනා එහෙම නැතුණා කියලා. ඉතින් කනේ මුල කට්ටියත් එහෙම ඇවිල්ලා ඒ ඔක්කොම කරලා දීලා. එතකොට අපි මෙරාවල ඉස්කෝලේ හිටියේ. නවත්තන් පාසල අංගීකරණයේදී ඉතින් ඊට පහුවදා ඉස්කෝලේ ඉන්න මගේ හදපු ගෙදරට ගියා. මම ගෙදරත් ඉතින් ඔක්කොම යක වේද. අත්තේ ගෙදරට වෙලා තමයි අස්පස් කරගෙන ඉන්න හිටියේ. අද මේ පිළිද පුතාලා දින්න අවුරුදු එකහමාරක් වයස සිනිද දියන්නේ. ඒ විතර පුතේ තමන්ගේ ලොකු අයියාගේ දුවරු දෙන්න. ඒකට ගත්තාම 6 දෙනෙක් මේ වේසනිත දෙන්න පැච්චු කරේ. මෙතුමගේ ජීවිතේ තාම අවාසනාවක් විදිහට ජීවිතේ ලැබුණු වාසනාවක් නිසා දුක අපේ බේරෙන්න. සෝලානේ මේ තරම් පුරුදු ඉඳලා වෙලාවට දෙන්නේ නිසා. අදටත් වසර 22ක් යන පුරාවටම අර සිංගිදි දියේ පාඩම් කරේ නැති. සමුදේ දිනේ පිටි කෝච්චියක් තම බුදුන් යතේ. ඔව්.
කෝච්චි උඩ නැගිට පස්සේ දුව හිටියේ මගේ අතේ. මම ඊට පස්සේ මම නෝනාට කිව්වා කෑ ගහන්න එපා. මම ඊට වඩා ගොඩක් කලබලයකටපත් වුණා. ඉතින් අපේ නෝනා කිව්වා නෑ කලබල වෙන්න එපා. ඊට පස්සේ මං ගෝනවන වාතක් මේව කරගෙන දුව මට දෙන්න. ඊට පස්සේ දැන් දුව මම කෝච්චි දැන් බේරෙන්න කිය නැහැනේ. අල්ල ගන්න බෑ ඉතින්. වතුරත් පිරීලානේ. පස්සේ මේ උඩ රැක් එක උඩට දැම්මා. දුව. ඒ රැක් එක උඩ දානවත් එක්කම දාලා අල්ල ඉන්නවත් එක්කලා වැල්ලවිල වෙද අනිත් පැත්තට ගෙනුවා. අනිත් පස් දෙනාම ගෙමු සිරුරු හපුවා. ඔව්. පස් දෙනාගේම සිරුර හම් වෙනවා. ඒවා අර සමු විනී වලේ ඔක්කොම වලදන්න. දුවගේ විතරයි හම්බුනේ නැත්තේ. ඊනරි දරුවෝ දෙන්න මේක සම්බන්ධනේ කොහොමද? ඔව්. මම දැන් ශිෂ්‍යත්වය ගන්නවා කියන වත් ඉතින් අයියාලා මම අයියගේ ඇත්ත මගේ ගේ හදලා තියන්නේ. ඉතින් පොඩි දුවා වෙනකොට අයියලා එක ඉතින් ඇවිත් ඉතින් ගව් කරනවා බලා ගන්නවා. මම වැඩට ගියාට පස්සේ නෝනත් ඇදලා ගියාට පස්සේ පොඩි එක්කෙනා බලා ගන්නවා ඒ නැස්තාවක. ඒ වගේ තමයි සම්බන්ධය. ඉතින් මම යා කොළඹ යනවා නේද? අපේ නෝනාට කියලා තිබුණා මේ නැන්දේ මාත් වෙනවා. මේ අපට කියන්නේ මම ඒ විනෝද වෙන්නත් එක ඉතරගෙන ගියේ. ඒක තමයි සම්බන්ධය. දැන් ඔබ විශ්වාසයක් නැති අවුරුදු එකමාරක් තිබු මේ සිගීපේ ජීවත් වෙලා ඉන්නත් පුළුවන්. නැත්නම් ජීවිතේ නැතිලා තියෙනවා. ඒ බිකු තත්ත්වෙත් එක්ක ඔක්කොම විශ්වාස කරනවා. බැලලත් එක්ක එන්න ජීවත් වෙන අමාරුයි. පොඩි කෙනා අවුරුදු එකමාරයි නේ. ඉතින් තේරෙන්නේ නැහැ. බිම වතුරට වැටිලා එහෙම ගහගෙන යන්න. ඇස් දෙකේ වදින් ඉතින් මේවා ගක්කනකොට ඉතින් සබහා ධර්ම විපත්තියට ගොඩක් කම්පා වුණා. මට හිතාගන්න බැරි වුණා. මොකක්ද කියලා. අපිට උනේ ගියේ. අපිට උන විතරක් නෙවෙයි මට විතරක් නෙවෙයි. ලෝකවාදී සීල දෙනාට මේ ඉරණම පත් වුණා. ඔව් සාදී සත්‍යේ ගොඩාක් සතුටින් හිටියේ. මේ පුතානේ මගේ ලොකු පුතා සාන්ත තෝමස් කුමාර මහවිද්‍යාලයට ගියේ. ඊට පස්සේ එන අවුරුද්දේ තමයි දෙවෙනි පුතා බාර දෙන්නේ ඉතින් ඒ සාන්ත තෝමස් කුමාර මහවිද්‍යාලයට. ඒක දෙවි බලාපොරොත්තුවක් තියා ඉන්නවා. ගා ජීවිතය ගත කරන. අනෙක් දුවල දෙන්නක් අයියෙන් පොළට ඉස්කෝලේ කොහොමද? ලොකු දුව ඒ ඉස්කෝලේ ගිහිලා ඕලෙවල් කරලා හිටියා අයියෙන්. නයෝමි කියලා. යා පොඩි දු ඉස්කෝලේට බාර දෙන්න හිටියා අවුරුදු 7යි නැති. කොහෙද ඉස්කෝලේ ගියේ? යා ගියේ කෙන අම්රුණ සාරිපුත්තු මහ විද්‍යාලය. අනේ දිවසේ මේ නාම දෙක යදවාගේ ඉස්කෝලේ. අයියේ කොහොමද දරා ගත්තද? ඒ අයියා කොහොම හරි දරාගෙන ඉතින් අයියෙන් පුත්. ඒ ගැන ප්‍රශ්න කරේ නැහැ. මොනවත් කිව්වේ නැහැ. අයියාට තේරෙනවද? ඉතින් අයියාට ඉස්කෝලේ තමයි හිටියේ එතකොට. රාවුල ඉස්කෝලේ. ඉතින් දවස් ගෙවිගෙන ගියා. ඊට පස්සේ හත් දවස් දානේ දෙන්න කොළඹින් අපේ CEO එකේ මේජර් ප්‍රදීප් එයා වාහනේ වල අපේ මමයි අපේ අම්මයි නෝනගේ අම්මයි හිටියේ. විතරයි හිටියේ. ඉතින් අපි ගියාව ගණේම ජාන්තේ කියලා ගෙදර. ඒ තමයි හත් දවසේ දාන්නේ දුන්නේ. එතකොට මගේ නංගි අක්කයි මේ පිටරට හිටියේ. ඉතින් එංගලන්තෙන් දැනුම් දීලා ඊට හත් දවසේ දාන්න මේ අපේ ලොකු අක්කා ආවා මල්ලිකා රටේ ඉඳලා. ඒ යාළුවලා ගෙදර තමයි හත් දවසේ දාන්න දුන්නේ. ඒ කැම්පින් වල සහභාගී වුණා. මොනවද කැම්පින් උදව් කරා මට. මේජර් ප්‍රදිස්ටිල තමයි උදව් කරේ. එසෙන් මේ ඔක්කොම ගොඩක් උදව් කරනවා. එහෙම තමයි ජීවිතේ ගත කරේ. ආයෙවිදින් වල්ල එනකොට අපෝම ජීවිතෙන්න ප්‍රතික්‍රිය. ඒ ඔව්. මේ රැල්ලට ගොඩක් මේ අහු වුණා. අහු වෙලා පළවෙනි රැල්ලේදී අපි ඔක්කොම බේරිලා හිටියේ. දෙවෙනි රැල්ලේ තමයි අපි ඔක්කොම බහගෙන ගියේ. පළවෙනි රැල්ලේදී ගොඩක් කට්ටිය බේරුණා. කෑ ගහනවා පිටිපස්සේ අපට මේ අනිත් පෙට්ටික යනවා.
එතකොට විදේශ සංචාරකයෝ හිටියා කෝච්චියේ. ඒ කට්ටිය කෑ ගහලා කෝච්චිය එක එල්ලුණා, ගස්වල එල්ලුණා. ඒ සිදුවීම් ගොඩක් දැක්කේ. හරියට කරන්න දෙයක් තිබුණේ නැද්ද මේගොල්ලෝ? අද ගොඩබිමක් හරියට. ඔව් ගොඩබිම පැත්තට තමයි යන්න මං හිතාගෙන බැස්සේ අර. නමුත් ඒ වතුර මට්ටමත් එක්ක ගෙනියන්න බෑ. මම උත්සාහ කරේ කොහොම හරි ජීවිත ටික ගලවගෙන ගොඩබිම පැත්තට යන්න. පාර හොයාගෙන. ඒ කියන්නේ ගොඩබිමයි හොඳ දෙක හොයන්න බෑ. මේ වතුර තියෙන මට්ටම. ඒක නිසා තමයි අර කෝච්චියෙන් පල්ලෙහාට බහැලා හෙව්වේ. යන මාර්ගය මොකද්ද කියලා. අතදාමින්ට ගෑම හොයාගන්න බෑ. ඔය හරි උණු වලවල් තියෙන එක නිසා මහත්ය මේ වලවල් ගිීමේදී. ඒ කියන අතර තමයි අර රැල්ලා කළු ගුලියව. අඩි 60ක් විතර උඩින් ආවා. නෑ ඉතින් මම ඊට පස්සේ ඒ එක එනවත් එක්ක මම කෝච්චියට නැග්ගනේ අපෝ. නැගලා දැන් කෝච්චිය ওই පැත්තේ නෝනලා පුතාලා හිටියේ මම මේ පැත්තේ හිටියේ. සෙනගත් එක තෙරපි. අර කෙනකොට අර ඉතුරු කට්ටියක් නැක්කනේ අර පෙට්ටියටම. ඒ පෙට්ටියටම ඉතුරු කට්ටියක් නැහැ. නැංගට පස්සේ තමයි මේ දැන් මම දූත් එක්ක දුව මං ටක් ගාලා විදුරගත්ත නෝනගේ. මං කෝ කලබල ඔයා ඉන්නවම මේ පැත්තට. එතකොට අර ගෑවිලා දඩන් වල වැදුනේ ඊට පස්සේ මොනවද දෙයක් ගන්න බැරුවම දැක්කෙත් නෑ ඊට. මේක පිටියන්න අනිත් ගොඩක් බලාපොරොත්තු තියෙන. විනෝද වෙලා එන්නේ කියලා තමයි කිව්වේ. තමයි ඉතින් හැමදාම යන්නේ නැහැ නේ නෝනටත් විවේකී යනවා රුදිනයක් නැහැ. නෝනක් දවස් 4ද 5ද නිවන දැම්මා. ළමයින්ට ඉස්කෝලේ යවන්න තිබුණා. ඒවත් එක්ක ඉතින් කොළඹ ඇවිදලා එමු තමයි ගියේ ශිෂ්‍යත්වයට අරගෙන ලොකු පුතාගේ සන්තෝෂ වෙලා තමයි ඉන්නේ. මේ වගේ ඊරණමකට ලක් වේවි කියලා හිතුවේ නෑ. දැන් කෝච්චි ගියේ. ටික දවසක් ගියේ නෑ. එහෙම අවුරුදු 2 3ක් යනකම් ගියේ නෑ. පස්සේ ඉතින් යන්න පිසුනා. ගියා ඉතින්. ඉතින් යනකොට ඉතින් අර මේක පොඩ්ඩක් මගේ හිතට බයයි ඉතින්. බයයි ඉතින් බස් එකේ ගියත් මොකද යනකොට රැලි ගහනකොට මේ හිත බය වෙනවා ටික. කමානෝ තිබුණේ ශක්තිය ධෛර්යය තියෙන නිසා ඉවසගෙන හිටියේ. ඉවසීම ගොඩක් ප්‍රගුණ කරගෙන ඉන්නේ. ඒ නිසා ඉතින් ජීවත් වෙලා ඉන්න දැනට. ඔව් කට්ටිය ඉතින් මතක් වෙනවා. මේ මතකය අමතක කරන්න බැරි සිදුවීම් ඉතින් මුළු ජීවිතේට. ඒ දේවල් සුද්ධ. ඔව් ඒ දේවල් ඔක්කොම කරන අවුරුද්දක් කලින් මා පතා දාන දුන්නේ ඊට පස්සේ අවුරුද්දේ දෙසැම්බර් 26 වෙනිදා හැම අවුරුද්දෙම ළමයි මොහොතක් කරලා නෝන මතක් කරලා ඔක්කොම ඒ දාන කටයුතු සියල්ලම අංග සම්පූර්ණ ඉෂ්ට කරලා ප්‍රාර්ථනා කරනවා. මේ ඉපදගත් නොවේවා. හොඳ ආත්මය ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා මගේ ළමයි වේලා. දින් දෙලා ඉන්නේ.